තෙරුවන් සරණයි. මේ ඔබ දකින්නේ ලෝක පූජිත අජාන්චා නාහිමිපාණන් වහන්සේ වෙනුවෙන් ඉදි කළ කෞතුකාගාරය. මේ කෞතුකාගාරයේ තියෙන්නේ තායිලන්තයේ උබෝන් කියන ප්‍රදේශයේ. අජාන්චා හාමුදුරුවෝ තායිලන්තයේ වනවාසී භික්ෂූන් වහන්සේලා අතර ඉතාමත්ම ප්‍රසිද්ධයි. ශිෂ්‍යයන් පැවිදි ශිෂ්‍යයන් දහස් ගණනක්, ඒ වගේම ලෝකේ පුරාම ගිහි පැවිදි ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අජාන්චා හාමුදුරුවන්ගේ භාවනා උපදෙස් කමටහන් අදටත් පිළිගන්නවා. උන්වහන්සේ ජන්මලාභය ලබන්නෙත් මේ ප්‍රදේශයේමයි. උබෝන් රච්චතානි කියන ග්‍රාමයේ තමා උන්වහන්සේ උපත ලබන්නේ. 1918 1939 පැවිදි උපසම්පදාව ලබලා ධර්මයේ කියවීම ඉගෙන ගැනීම ප්‍රමුඛ කාර්ය කරලා 1946 උන්වහන්සේගේ ගිහි කල පියා මිය පරලොව යෑමෙන් පස්සේ උන්වහන්සේ ජීවිතයේ අනිත්‍යතාව පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කරන්න පටන් ගන්නවා. ඒ අනුව තමයි උන්වහන්සේ වනවාසී ජීවිතයකට හුරු වෙලා ඉන්පස්සේ ඒ තමන් භාවනාව හොඳට දියුණු කරගෙන ඒ භාවනාව දියුණු කරගත් ආකාරයේ පිළිවෙල තව බොහෝ දෙනෙකුට කියන්න පටන් ගන්නවා. මේ ක්‍රමය ඉතාමත්ම සාර්ථක වෙන යුරෝපයේ පුරාවටම අජාන්චා හාමුදුරුවන්ගේ භාවනා උපදෙස් පිළිපදිනවා. උන්වහන්සේගේ අපවත් වීමෙන් පසුව උන්වහන්සේ පරිහරණය කළ සියලු පරිස්කාරයන් මේ කෞතුකාගාරය තුල තැන්පත් කොට තිබෙනවා.